සානක අපි දැන් ඔයාව තියටර් එක ඇතුළට ගන්නවා. ඔය ඇතුළට කියලා පුළුවන් තරම් වයිෆ්ට ශක්තියක් වෙන්න ඕන. හරි ડોක්ටර්. පුෂ් හයියෙන් පුෂ්. හයි පිස්සුද? සීස එකක් කරන්නේ. මොන පුෂ්ද? සීසල් කරන්නේ. ඒකවත් දැන හිටියේ නැද්ද? කවුද කමල විශ්මේ? මෝඩයෙක් අන්නරලා ඉන්නවා. ළමයා හම්බෙලා ඉවරයි තාත්තේ. දැන් අනිවාර්යෙන්ම ළමයා කිරි බිව්වට පස්සේ කුඩු සෙවන්න ඕන. නැත්තම් කිරි රන්ද යන්න පුළුවන් නේ. අන්න කිරි බිල ඉවරයි. කො කුඩු සෙවන්න. ඔයි කුඩු සෙවන්නට තමුස නෙවෙයි. පොඩි බබා. මොකද ළමයා කිරි බිව්වම තමුසට රන්ද යන්නේ. සෝරි. මෝඩයෙක්. කසු නෙවෙයි. මං තව ටිකක් බල්ලා අර දොස්තරට ටිකක් කනින්න හැදුවේ. ස්පිරිතාලේ කියලා බලන්න නැතුව. ගහන්න? ඇයි? ඇයි අහන්නේ? පොඩි එකා එළියට ආපු ගමන් පිටර ගහුවේ දැක්ක නැද්ද? අඬන්න ගත්ත ඊට පස්සේ. බබා අඬාගෙන ආවේ නැත්තම් යාගේ පිටට ගහලා අඬවන්න ඕන. ඇඬුවේ නැත්තම් තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඈ? තාත්තා නේද? ඔව්. ළමයට හිතලා වගේ බේබි ෆ්‍රොක් එකක් ගන්න අඳන්න. මේ ෆ්‍රොක්ස් නෙවෙයි ડોක්ටර් මේ කලිසම් ගෙනාවේ කොල්ලෙක් නේ ඉන්නේ. නෑ ඇතුළට අඳන ගැට දාන එකට කියන්නේ ෆ්‍රොක් එක කියලා තමයි. ඒක කොල්ල කෙල්ල දෙකොල්ලන්ට වන්දනවා. බබා හොඳින්ද? කවුද කොහේ මගේ පොඩි එකාගේ පුරිය මැද්දෙන් ක්ලිප් එකක් ගහලා තියන්නේ? මිනිස්සයෝ ඒ පෙකිනිවල. ඒකෙන් තමයි බඩ ඇතුලින් ළමයට පෝෂණය යන්නේ. මාව ස්ට්‍රෙස් කරන තොන්න හිටලා ඉන්නවා. කවුද මේ කෑ ගහනවා එහුණා? නෑ උලන්නේ. සෝරි. තාත්තේ වලව ඩිස්චාර්ජ් කරලා තියෙන යන්න පුළුවන්. වැදගත්ම දේ පොඩ්ඩක් ගෙදර කියලා බලන්න. ළමයා කහ වෙනවද කියලා කහ වුණොත් අනිවාර්යයෙන්ම හොස්පිටල් එකක් එන වෙන මුකුත් කර ඉන්න එපා. හරිද? thank you. හරි. මේ ડોක්ටර් මේ ඇත්තටම ඇයි කහ පාට වෙන්නේ හෙළ උරුමෙට යන ළමයි? හෙළ උරුමෙට යනවා ළමයා පිස්සුදයි. අනේ පිස්සුද කවුද යකෝ මේ මම මෝඩයාගේ කන්න හැරලා ඉන්නවා.